හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අද පුංචි vlog එකක් කරන්නේ අපේ ගම මැදින් මම ටවුමට යන එකක් වීඩියෝ කරලා තමයි දාන්නේ. ඉතින් මේක ලස්සනද කැතද කියලා මම දන්නේ නැහැ. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ගම්වල තියෙන පාරවල් ගැන අදහසක් ගන්න. ඒ කට්ටිය කොහොමද ඉතින්දා වැඩ කරන්න කියන එක ගැන මම පුංචි අදහසක් මේකෙන් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තියෙන පඩි පෙළක් ඉස්සල තිබ පඩි පෙලක් ඒ කියනකම් මේ පාරට එහා පැත්තේ තියෙන්නේ ඔයක්. ඉතින් මේ පඩි පෙළ මැතින් කුම්බුරක් තියෙනවා. ඊළඟට ඔය තියෙන්නේ පාලමක්. ඒ ඔය මැදින් යන පාලම මේක මාස කීපයකට කලින් දැන් කඩා වැටෙන්ට ගියා. හැබැයි එක වැටුනෙම නෑ. මේ තියෙන්නේ ඔය මේක උඩ ඉඳම් එනවා ගොඩක් කිලෝමීටරකට එතර දුරින්දම්. ඉතින් ඊළඟට ඔන්න ටවුන් එකට උඩ පාර තමයි මේ තියෙන්නේ. හැබැයිමන් ටවුන් එක වීඩියෝ යාලට ගන්න ටවුන් එකට උඩ පාර ඉඳම් කඩවල්ටික හැම්පෙන් විදිී තම ඔය තියෙන්නේ. ඉතින් ඔය දැක්ක කන්ද ගාවමුත් ඔයක් තියෙනවා. ඊළඟට ආයත්මං ගෙදරෙන ගමකින්න ටවුන් එක වැඩේ කරගෙන. ඉතින් මේ තියෙන අර ඉස්සල්ල පාලමයි ඒ ඔය සමහරක් වෙලාට කට්ටිය නානවා. එහෙමෙන්ඩත් පුළුවන්. ඉතින් අද කවුරුත් නානවනන් පේන්ටන. ඉතින් දැන් ආයෙත් උඩට යන ගමන් ඉන්න තව කිලෝමීටරක් විතර යන්ට තියෙනවා. ඉතින් මේ පඩි පෙළේ නම් ටිකක් කැලේ විලා තින්නේ වැස්ස හින්දා කට්ටිය සුත්ත කරන්නෙත් නෑ. කූඩල්ල හැම ඉන්න හින්දා මේ තියෙන්නේ තවත් ගොයන් හදලා තියෙන කුම්බුරක් මැදින් යන පාරක්. එතකොට මෙහෙම තමයි අපි වැඩිපුරම මේ දවස්සල ගොයන් හදනවා. සමහරක් කාලිකට ජනවාරි මාසි හදනවා. එහෙම වෙන්න. ඉතින් මේ කැලයක් මැදින් යන මම යන පාර තියෙන්නේ ගම මැදින්කිවට ගැමේ කෙලවරින් පාරත් තියෙනවා. ඒක නිතරම වාහන යන්නෙත් නෑ. ගොඩක් වාහන අපි ගමනෙන්ට කැමතිත් නෑ. හේතු පාර ටිකක් සෞත්තු හින්ද. ඉතින් ආයත්මං උඩට යන ගමන් ඉන්න මේ පාර ඔහොම තිබ්බට ටිකක් බෑවුමක් තියෙන එක. ඉතින් මන්දන්න බ්ලොග් එක ලස්සනද කතා කරන එක හරිද හරියට විස්තර කරනවද කියලා. ඉතින් තවත් දවසක මං අලුත් වීඩියෝ එකක් එන්න බලාපොරොත්තුනා. ගමේම යන එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ගල්වලින් හදපු පාරක්. ඒ කියන්නේ ගල් කැටවලින් හදපු පාරක්. ඉතින් ආය අලුත් දවසක හම්බෙනකම් ඔයාලට සුබ දවසක්.